දේශපාලන පක්ෂයක නියෝජනය කරන කෙනෙකුට නීතිඥ සංගමේ සභාපතිකම ස්වාධීනව කරන්න බැරි නම් පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂයක් නියෝජනය කරමු ආපු කෙනෙක් කොහොමද කතානායකකම කරන්නේ? පාර්ලිමේන්තුවේ කතානායක ධූරයත් වෘත්තීය වේදීන්ගේ සංගමයක සභාපති ධූරයත් කියන එක තේරෙන්නේ නැති ඒ දෙකේ වෙනස තේරෙන්නේ නැති පුද්ගලයෙක් කතානායකවරයයි කියන්නේ දේශපාලඥයෙක්. පාර්ලිමේන්තුවේ 225 දෙනාම දේශපාලඥයෝ. ඒක වෙනසක් නැහැ. එතන ස්වාධීනව හැසිරෙනවද නැද්ද කියන එක ඒක මේකට සම්බන්ධ කරන්න බෑ. අපේ රටේ එකක්වත් උත්තරීතර නැහැ. උත්තරීතර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විතරයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇතුළත තමන්ගේ බලසීම ඇතුළත ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය කියන ආයතන තුන විසින් කරනු ලබන කටයුතු උත්තරීතරයි. බල සීමාවෙන් පිටත කරන ලබන සෑම දෙයක්ම නීති විරෝධී. පාර්ලිමේන්තුව උත්තරීතර නැද්ද කියලා මෙතුමා කතා කරන්නේ මට තේරෙන්නේ නැහැ. එතුමා ජනාධිපති නීතිඥයෙක් නෙවෙයි පෙරගදෝරුවෙක් වුණත් මෙහෙම තර්කයක් ඉදිරිපත් කරන්න බෑ. මේ පාර්ලිමේන්තුව ගත්ත තීන්දුවකට ඉහළින් අධිකරණයට යෑමට බෑ. මොකද අධිකරණයට මේ සියලුම නීති රීති ගොඩනගලා දෙන්නේ මේ පාර්ලිමේන්තුව. ලංකාවේ ඕනම කැළඹීමක් හෙට දවසේ ඇති වුණොත් කැඳවන්නේ පාර්ලිමේන්තුව මිසක් අධිකරණය නෙවෙයි. නීතිඥ වෘත්තියේ මූලික දේවල්වත් හරියට හදාarලා තියෙනවා නම් ඔබතුමාට මේ තර්කය ඉදිරිපත් කරන්නට බෑ. 1998-99 වකවානුවේ රාජිත සේනාරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට රජයේ ආයතනත් එක්ක කරන ලද දූෂිත ගනුදෙනු සම්බන්ධව ඩිලන් පෙරගේ නමින් අපි අභියාචනාධිකරණයේ නඩුවක් පැවරුවා කෝවරන්ටෝ රිට් ආඥාවක් සඳහා. ඒ අවස්ථාවේදී අධිකරණයේ තීන්දුවක් දුන්නා රාජිත සේනාරත්නට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරන්න සුදුසුකම් නැහැ. ඒක නිසා පාර්ලිමේන්තුවෙන් නිරපිය යුතුයි කියලා. ඒ අවස්ථාවේදී ඔහු පාර්ලිමේන්තුවෙන් ඉවත් කළා. ඔය කියන උත්තරීතරභාවය පාර්ලිමේන්තුවට තියෙනවා නම් අධිකරණයේ තීන්දුව අභිබවා යන්න එදත් කතානායකට තිබුණා ඒ තීන්දුව කුණු කුඩට දාලා කියන්න නෑ රාජිත සේනාරත්නගේ මන්ත්‍රීකම අහෝසි වෙන්නේ නෑ කියලා. හැබැයි එහෙම කියන්න බැරි වුණා. මගේ කිසිම දූෂිත ගාම ගන්න නෑ. මට තිබුණ චෝදනාව මොකද රජයත් එක්ක කොන්ත්‍රාත් එකක් අත්සන් කරයි කියන එක. නමුත් එතුමාට තියෙන චෝදනාව එතුමාට විරුද්ධව මම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා ඔය කයිවාරු ගහනකොට මොකද එතුමා මේ රටේ ආදායම් බදු නොගෙවා රුපියල් 60000ක් දඩ කාපු මිනිහෙක්. විජේදාස රාජපක්ෂ මහත්මයා. අපි දන්නවා එක පැත්තකින් ජනාධිපතිතුමාට ඇවිල්ලා එක කේලමක් කියලා අනිත් පැත්තේ අග්‍රවිංශකාරවරයාට එක ප්‍රේමයක් කියන ඒ දේශපාලනේ අපි නෑ. අපි කොයි පැත්තේ හිටියත් අපි කියන දේ ඒක කෙලින් කරනවා අපිට දෙබිඩි ජීවිත නෑ.